ආ. දෙහිගෙඩියේ විදුලිය නිපදවීම සඳහා අපි මේ විදියට මේ දෙහිගෙඩියට තඹ තහඩුව සහ කොප තහඩුව ඇතුල් කරන්න. බලන්න පොඩ්ඩක් මේ විදියට තඹ තහඩුව වයර් කෑල්ලට සෙට් කරගෙනම දෙහිගෙඩිය ඇතුළට යවනවා. ඊට පස්සේ සිංක් තහඩුවත් ඇතුල් කරගන්න. ඊට පස්සේ මේ වයර් කැබලි දෙක මිලි ඇමීටරයට සෙට් කරගන්න ඕන. මිලි ඇමීටරයට වයර් කැබලි දෙක හරියට අමුණ ගන්න ඕනේ, නැත්නම් අපිට පේන්නේ නැහැ විදුලිය ආවොත් කටුව උත්ක්‍රමණයක් සිද්ධ වෙනවද කියන එක. බලන්න මේ කටුව හරියට මේ උත්ක්‍රමණයක් සිදු වෙනවද කියන එක. බලන්න බිඳුවේ තමයි මුලින් තිබ්බේ. ඊට පස්සේ අපිට පේන පොඩි විදුලියක් උත්පාදනය වෙනවා. ඒක නිසා තමයි අර කටුව දැන් මේ අර 2.4 කියන තැනට කටුව උත්ක්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ දෙහිගෙඩියෙන් අපිට පුළුවන් මොනවාද විදුලිය නිෂ්පාදනය කරන්න.